ඔන්න යාළුවනේ අද අපි විනෝද වෙන්න පොඩි ගේම් එකක් අරගෙන ආවා. මේ ගේම් එකේ නම තමයි crafting and building. ගන්ටාරයක් තියෙනවා. අපි බලමු මේ විතර chest එකක් එහෙම තියෙනවද දන්නේ නැහැ. දොර ඇරලාද මන්ද? දොර ඇරලා. අයියෝ මොනවත් නැහනේ. යාළුවනේ හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ පිකැස් එකක් හදාගත්තාම තමයි මේ කළු ගල් වගේ බ්ලොක්ස් කඩන්න පුළුවන්. අපි මේක බ්ලොක් එකක් කඩාගමු. අපි මේ ගෙදරට ගියා කියලා හොයාගන්න. හරි. මේ මොකෙද්ද? ඕගොල්ලන්ට පුළුවන් මේ මල් කඩාගෙන පාට දාන්න. ආන්න කුකුලෙක් ඉන්නවා. කුකුලෙක් නේද? අයියෝ. මෙන්න බලන්න සුදු පාට මල් තියෙනවා. මේ ගෙදර නම් මට ඉස්සරහට නැහැ. අයියෝ ඒකේ තියෙන ටෝච් එකක් විතරයි. කවන්නේ. ටෝච් එක කඩාගමු අපිට එහෙම මේ පිකැක්ස් එකක් හදාගෙන රීල්ලා කළුගල් කඩාගෙන කඩුවක් එහෙම හදාගන්න පුළුවන් වෙන්නේ. ටික ටික හවස් වීගෙන යනවද ඔයද? මේ ගෙදර අපි අයිනෙන් කඩමු. අපි මේ ගෙදර නිදා ගන්න ඕනේ. අන්න ඌලේ. ආන්ට ඌලේ තියා. අපි බලමු අයියෝ මෙතනත් නෑ. අයියෝ මෙතනත් නෑ. හරි ඉල්ල බලමු මේකේ ඇතුළට මොනවද දන්නේ නැතියි. අයියෝ ඇඳක් තියෙනවා. අනේ අර ගෙදර වගේමයි ටෝච් එකක් තියෙනවා. අපි ඉතින් පොළොවේ මහාරන්න ඕන වුණාම අරගෙන බලමු. බලමු මෙතන එහෙම තව සත්තු ඉන්න පුළුවන්. අවස් වේගෙනක් වෙනවා. දැන් ඉතින් මෙතන කඩමු. අපි මේ ගෙදරට ගියා කියලා හොයාගන්න තිබුණා. අන්න බැටල් එකක්ද මොකෙද්ද? බැටල් එකක් නේද? හනේ බයි. මේ ගෙදරට මං ගිහිල්ලා. ටික ටික හවස් වෙනවා. හනේ අයියෝ. අවස් වෙද්දි ස්කෙලටන්ස්ලා එහෙම එනවා. ඒ වගේම සොම්බීස්ලා, සමහර සොම්බීස්ලා ගිනි අරන්. ඇයි දන්නේ? මෙන්න රතු පාට මල් තියෙනවා ලස්සන මල් විප්ලා. ඕගොල්ලන්ට මේවෙන් පාට හදාගන්න පුළුවන්. මම ඉතින් ඔය මල් කඩාගෙන මගේ ඇඳක් හදාගෙන මම පාට වෙනස් කරගන්න නැත්තේ මං ආසම් පාට වෙගෙන නෑනේ. මේ ටික ගියාම නේ. අපෝ මේ විතර ඉන්න බෑ. ස්කෙලටන් ඇවිල්ලා දුන්නේ මෙද්දි. ආන්න මේ විතරේ මම දැක්ක මිනිහෙක් යනවා. මේ තියෙන්නේ අර අපි මේ විතර නේද? අපි එහෙනම් දැන් මේ විලේජ් වෙන ගෙදලා දොර වහලා නිදාගමු. අපි යනවා. බයි.